අයිබෝන් ඉතින් ඔන්න අද තලුත් වීඩියෝ කරගෙන ආවා. ඉතින් ඔයාලගේ නිවසත් ස්මාර්ට් කරගන්න අයිඩියා එකක් ගන්න තමයි මේ වගේ වීඩියෝ මම අරගෙන ඉන්නේ. ඉතින් අද අපි යන්නේ Wi-Fi extend කරන විදිය. එතකොට මෙහි තියෙනවා motion detector. එතකොට ආකාර system එකක් තියෙනවා, ආකාර curtain තියෙනවා, sound system එකක් තියෙනවා. ඉතින් පොඩි පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බලන්න රැඳිලින් වගේ වීඩියෝත් එක්ක අපි කොහොමද මේ සාමාන්‍ය නිවසක ස්මාර්ට් Wi-Fi සහ ඔඩියෝ සිස්ටම් එකක් කර්ටන් කන්ට්‍රෝල් කොහොමද ඇඩ් කරන්නේ සහ කොහොමද ඩිසයින් කරලා තියන්නේ කියලා. ඉතින් මේ හැම ගෙදරකම වගේ මේ වගේ ඉන්ටර්නෙට් කැබින් එකක් තියෙනවා පොඩි. ඒකට ෆයිබර් ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. කනෙක්ෂන් එක දීලාමයි තියෙන්නේ. ඉතින් අපි දැන් එක්ස්ටෙන්ඩ් කරනවා නම් ඒ කාමරේ ඉඳන් අපිට මෙතෙන්ට වයර් එකක් අද ගන්න ඕන. ඉතින් අපි හැම කාමරයකටම මේ කාමර පහක් තියෙනවා. ඒ කාමර පහටම මේ විදිහට වයර් දාලා තියෙන්නේ. ඉතින් එතන තමයි අපේ ඇක්සස් පොයින්ට් එක හයි කරන්නේ. මේ තියෙන අපි ඇක්සස් පොයින්ට් එක හයි කරලා තියෙන කාමරේ එන්ට්‍රන්ස් එකේ. ඉතින් සහ තව මෙහෙ තියෙනවා මේ තියෙන Wi-Fi වලින් වැඩ කරන Google Nest එකක් AC වලට. ඉතින් අපි මේකට 8 port PoE එකක් සහ මේ තියෙන්නේ TP-Link Omada cloud controller එක, hardware controller එක. ඒ කියන්නේ අපිට ගෙදරින් එළියට ගියත් අපේ ඩිවයිස් කීයක් කනෙක්ට් වෙලා තියෙනවද, අපිට එළියෙන් කවුරු හරි කනෙක්ට් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. දා ස්මෝක් ඩිටෙක්ටර් තියෙනවා. ඉතින් මේ තියෙන අපේ සවුන්ඩ් සිස්ටම් එකට අපි ගෙනාවු Denon AVR එක. මේ තියෙන සබ්වූෆර් එක. ඉතින් මේ ටිකත් සයිව් කරන්න ඕන. සහ අපි පොඩි Echo Show Alexa එකක් ගෙනල්ලා තියෙනවා. අපි Alexa එක අරන් ආවේ කර්ටන් කන්ට්‍රෝල් කරන්න. මොකද ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. මොකද මේකට රිමෝට් එකක් හම්බෙන්නේ නැහැ කර්ටන් එකට. ඒකින් හින්දා අපිට Alexa එකක් අපි මෙහාට පර්චේස් කරා. මොකද එතකොට අපිට voice command එකෙන් කර්ටන් අරින්න වහන්න පුළුවන් නිසා. මේ තියෙන කර්ටන් මෙතන කර්ටන් 4ක් තියෙනවා. ඒ කියන්නේ එකක් සුදු පාට කර්ටන් එකක්, අනිත් එක දුඹුරු පාට වගේ තද වර්ණෙන් සහිත කර්ටන් එකක්. ඉතින් අපි මෙන්න මේ වගේ ඉන්ටර්නෙට් කැබින් එක මේ විදිහට අපි ලස්සනට මේ විදිහට ඉස්සල්ලා මේක ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොටම කලින් ඩ්‍රෙසින් කරගන්න ඕන. ඉතින් මේ ඩ්‍රෙසින් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම යනවා එයා ඒක කරනකම් AVR එක සවි කරන්න. මේ AVR එක මම සම්පූර්ණව සවි කරා. මේක 5.1 සවුන්ඩ් සිස්ටම් එකක් දුවන්නේ. මේක 7.1 දෙන්නත් පුළුවන්. දැනට අපි 5.1 දීලා තියෙන්නේ. මොකද TV එක තාම සවි කරලා නැහැ. TV එක ගාව 3ක් තියෙනවා. TV එක පිටිපස්සේ දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන සබ් එක පිටිපස්සේ මේ සවි කරන ගමන් තියෙන්නේ. ඉතින් මම නිකමට වගේ මේක පෙන්වන්න හිතුණා මේ Alexa එක. ඉතින් Alexa එක මම පොඩ්ඩක් power එකට ගහලා මේ විදිහට ඔන් වෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් බලන්න. AVR එකේ පිටිපස්සේ අපිට තියෙනවා HDMI කේබල් 8ක්. ඉතින් අපේ ලංකාවේ නම් Dialog TV ඕන එකක් කනෙක්ට් කරන්න පුළුවන්. ඒතකොට sound system එකේ AVR එක හරහා තමයි TV එකට යන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙනවා E-ARC කියලා එකක්. E-ARC එක අපේ TV එකට කනෙක්ට් කරපුවාම එක කේබල් එකයි පල්ලෙහාට අපිට ඩිවයිස් තව 7ක් හයි කරගන්න පුළුවන් ඕන ඩිවයිස් එකක්. ඒ කියන්නේ HDMI කේබල් වලින් වැඩ කරනවා. එහෙම තමයි AVR එක. ඉතින් මෙහෙ යනවා Apple TV, එතකොට Do TV, Etisalat TV එක වෙන රටවල TV ඔය ඔක්කොම අපේ AVR එකට තමයි සම්බන්ධ කරන්නේ. මේ තියෙන Alexa එක බලන්න ලස්සන කොහොමද කියලා. ඉතින් මේ වගේ ඔයාලගේ නිවසත් ස්මාර්ට් කරගන්න. ඉතින් මේකට අපිට voice දෙන්න විතරයි තියෙන්නේ. මේ සම්පූර්ණම ස්මාර්ට් කරාට පස්සේ අපි ස්විච් සවි කරේ නැහැ මෙහෙ. දැනට සවි කරලා තියෙන thermostat විතරයි. ඉතින් thermostat උත් අපිට ඇතුලේ තියෙන room temperature එක, එතකොට set point එක ඔක්කොම මේකෙන් අපිට read කරගන්න පුළුවන්. එතකොට කැමරා තියෙනවා නම් කැමරා ටිකත් ඔක්කොම බලා ගන්න පුළුවන් මේකෙන්. එතකොට තව doorbell එකක් තියෙනවා නම් doorbell එක අපිට ring කරපුවාම අපිට මේකෙන් command එකක් දෙනවා. මෙතන අපේ දොර ඉස්සරහා කවුරු හරි ඉන්නවා පොඩ්ඩක් බලන්න කියලා. ඒ වගේ ඉතින් automation ඕන එකක් හදා ගන්න පුළුවන් Alexa එකක් කරා. එතකොට voice commanding. එතකොට මේක අපිට ගෙදරක සාලේ වගේ තිබ්බම හරි ලස්සනයි. පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ස්මෝක් ඩිටෙක්ටර්. ඉතින් ස්මෝක් ඩිටෙක්ටර් එකකින් ඉතින් අපිට සෑහෙන වාසියක් තියෙනවා. අපේ ගෙදරක වගේ සාමාන්‍ය එකක් දෙකක් මේ වගේ හයි කරගත්තොත් ඉතින් අපිට ගිනි අනතුරු වලින් බේරෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන්නේ 3.7 වගේ පොඩි බැටරියක්. ඉතින් වයර්ලස්ලි අපේ මොබයිල් එකෙන් අපිට පෙන්නනවා
මෙතන ගින්නක් තියෙනවද නැද්ද කියලා සහ මේකේ සවුන්ඩ් එකක් එනවා. ඉතින් අපි දැන් බලමු මෙන්න අපේ වැඩේ ඉවරයි දැනට. ඉතින් මේ විදිහට අපි මේක පෙළ ගස්ස ගත්තා මේ රවුටර් ඔක්කොම සවි කරලා. ඔන්න මේ තියෙන අපේ කර්ටන් කන්ට්‍රෝලර්. ඉතින් අපි ඉස්සල්ලාම ෆෝන් එකට මේක දාගන්න ඕනේ. ඉතින් ෆෝන් එකට දාගත්තා. ඔන්න අපි දැන් බලනවා වැඩද කියලා මේක. ඉතින් මෙන්න මේ විදිහට ෆෝන් එකෙන් අපි ඉස්සල්ලා ඔපරේට් කරලා බලලා ඊට පස්සේ අපේ Alexa එකට අපි Alexa එකේ අපේ තියෙන ස්කිල් වලට අපි මේක ඇඩ් කරගන්න ඕන. ඉතින් මේ මං කිව්වා වගේ මේ තියෙන white color එක. ඉතින් ඊට පස්සේ තියෙනවා තද පාට එක. ඉතින් අපිට මේක දැනට අපි මේක ෆෝන් එකෙන් තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේක Alexa එකට දාගන්නවා අපි. ඊට පස්සේ අපිට voice commanding වලින් මේක අපිට open කරන්න close කරන්න පුළුවන්. ඉතින් බලන්න ඔයාගේ නිවසටත් මේ වගේ curtain control වගේම lighting වගේ ස්මාර්ට් කරගත්තොත් ඉතින් මේක අපිට schedule කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන sound system එක අපි configure කරන විදිය ඉතින් පොඩි idea එකක් ගන්න ඔයාගේ නිවසටත් ඉතින් මේ වගේ high කරගන්න. ඉතින් ceiling එකටම high කරගන්න පුළුවන් මේක. එළිය ඉතින් බෆල් වගේ තියන්න ඕනේ නැහැ. මේක ceiling එකටම high කරගත්තාම හොඳට bass තරව මේක ඔක්කොම හැමදේම තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ මම අරගෙන ඉන්නේ ඔයාලටත් idea එකක් ගන්න කොහොමද සාමාන්‍යයෙන් smart home එකක්. ඒ කියන්නේ ඉතින් අපේ නිවස smart කරන්නේ කොහොමද කියලා idea එකක් ගන්න තමයි මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මගේ වීඩියෝ බලන්න කියලා ඉල්ලනවා. ඉතින් share කරන්න, like කරන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේවා share කරන්න. ඉතින් අපිත් දැන් අලුත් විදිහට මේ වගේ හිතන්න ඕන කාලයක් තමයි මේක. ඉතින් අලුත් සිස්ටම් එක ඉතින් අපිත් මේ වගේ ස්මාර්ට් කරගන්න ඕන ගියා. ඉතින් ඔයාලත් අයිඩියා එකක් ගත්තා නම් ඉතින් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඔයාගේ නිවසත් මේ වගේ ස්මාර්ට් කරගන්න. මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අදට අපි සමු ගන්නවා.